මානසික නිදහස සතුට පිළිබඳව මහා බෝධිසත්වරේ කල්පනා කරන විදිහ හරි අපූර්වට බෝධිචර්යාවතාරය තුල අපට පෙන්වලා දීලා තියෙනවා. මහා බෝධිසත්වරේ කල්පනා කරනවා Taman කැමති විදිහට ජීවත් වෙන කාගේවත් එක්ක කිසිම බැඳීමක් නැති එකලාව හුදෙකලාව ජීවත් වෙන යම්කිසි කෙනෙක් යම්කිසි මානසික නිදහසක් මානසික වශයෙන් සන්තෝෂයක් අත්විඳිනවාද ඒ මානසික නිදහස ඒ මානසික සතුට සැපය දෙව්ලොව දිව්‍ය සැප සම්පත් භුක්ති විඳින ශක්‍රයාට පවා දුර්ලභ දෙයක් හැටියටයි මහා බෝධිසත්වයන් වහන්සේලා කල්පනා කරන්නේ. මහා බෝධිසත්වරු කල්පනා කරනවා මේ බැඳීම් වල පවතින සැබෑම ස්වභාවය මොන වගේද කියලා. මච්චෝ ඒකෝ වාච්චේති ඒකෝව ජායතේ කුලේ සංයෝග පරමාත්වේව සම්භෝගා සබ්බපානිනා. මහා බෝධිසත්වෝ කල්පනා කරනවා ඒකෝව ජායතේ කුලේ මේ ලෝකයට සත්‍යය උපදින්නේ තනියමයි. කෙනෙක් මේ ලෝකයට ඉපදෙනකොට මේ මොහොත තුල ඒ කෙනාගේ ජීවිතේ බැඳිලා ඉන්න කිසිම කෙනෙක් ඒ කෙනත් එක්ක ඉඳලා නැහැ. එයා තනියමයි මේ ලෝකෙට ආවේ. මච්චෝ ඒකෝව අච්චේති. යම් කිසි දවසක කෙනෙක් මරණයටපත් වෙනවද ඒ දවසටද එයත් එක්ක බැඳිලා ඉන්න කිසිම කෙනෙක් එයත් එක්ක ඉන්නේ නැහැ. එයා මේ ලෝකෙන් සමු අරගෙන යන්නේ තනියමයි. සංයෝග පරමාත්වේව සම්භෝගා සබ්බපානිනං. බැඳීම් කියලා කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලයේ තියෙන එක්තරා පටලැවිල්ලක් පමණයි. ඒ පටලැවිල්ලන් කිසිවක් නොවේ. කර්මයන්හි විපාක ගෙවීමක්මයි. ඒක නිසා මේ ජීවිතේ පෙර පිනකට වාගේ අපට සුන්දර අය මුණ ගැසෙනවා. ආදරණීය හමුවීම් අපට මේ ජීවිතේ ලැබෙනවා. ඒ වාගේම තමයි මේ ජීවිතේ අකමැත්තෙන් නමුත් අපට නොගැලපෙන අයත් එක්ක ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. මේ සුන්දර හමුවීම් නිසාත් අසුන්දර හමුවීම් නිසාත් මේ බැඳීම් නිසා අපට අවසානයේ ඉතිරි වෙන්නේ දුකක්මයි. ප්‍රිය විප්‍රයෝග හැටියට ආදරණීය අය අපට මුණ ගැසුනම ඒ අය වෙනස් වෙනකොට ඒ අය අපට අහිමි වෙලා යනකොට නැති වෙලා යනකොට ප්‍රිය විප්‍රයෝග වශයෙන් අපි දුක් වෙනවා. ඒ වගේම අපි අකමැති අයත් එක්ක අපට එකට ජීවත් වෙන්නට සිද්ධ වෙනකොට ඒ බඳු පෞකාරයන් එක්ක මේ ජීවිතේම බන්ධනාගාරයක් වෙලා මොකද්ද මම මේ ගෙවන ජීවිතයේ කියලා ගෙවෙන හැම මොහොතකදීම මහා මානසික පීඩනයකින් ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. ඒක නිසා